හයි සහෝදරයා, කොහොමද ඔයාට? අද අපි කතා කරන්නේ අද ලෝකයේ තරුණ පරම්පරාවට ඊටාම බරපතල විදියට රහසිගතව බලපාන හැබැයි කිසිම කෙනෙක් ගැඹුරින් කතා නොකරන මාතෘකාවක් ගැන. ඒ තමයි පෝනෝග්‍රැෆි සහ ඒක අපේ මොළයට කරන හානිය. මේක නිකන් සදාචාරමය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක තමයි ඔයාගේ ජවය, අවධානය සහ සැබෑ සම්බන්ධතා විනාශ කරන විද්‍යාත්මක උගුල. ඩොක්ටර් ඇන්ඩ්‍රු හියුබර්මන් සහ ඩොක්ටර් ජෝඩන් පීටර්සන් වගේ අය මේක සුපර් ඇඩික්ෂන් එකක් විදිහට හඳුන්වනවා. අද මම ඔයාට පැහැදිලි කරන්නම් ඩොපමින් රිලීස් එකේ ඉඳලා මොළේ පරිපත ස්ථිරවම වෙනස් වීම දක්වා සිද්ධ වෙන සියලුම විද්‍යාත්මක ක්‍රියාවලිය. මේක තේරුම් ගත්තනම් ඔයාට මේ උගුලෙන් ගොඩ එන්න පුළුවන්. මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඩොපමින් කියන්නේ සතුට, ප්ලෙෂර් එක නෙවෙයි. ඩොපමින් කියන්නේ අපිව ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වැඩ කරන්න පොළඹවන රසායනය. සාමාන්‍යයෙන් ඔයා අමාරු වැඩක් කරලා ඉලක්කයක් ජයග්‍රහණය කළාම ඩොපමින් නිකුත් වෙනවා. හැබැයි පෝනෝග්‍රැෆි වලදී වෙන්නේ කිසිම මහන්සියකින් තොරව ක්ෂණිකව අධික ඩොපමින් ප්‍රමාණයක් මොළයට නිකුත් වෙන එක. මේ අධි උත්තේජනය නිසා ඔයාගේ මොළයේ ඩොපමින් ග්‍රාහක ඩොපමින් රිසෙප්ටර්ස් තමන්ගේ සංවේදීතාවය අඩු කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ සතුටු වෙන්න ඕනේ දේවල් වලින් ඔයාට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ. බේස්ලයින් එක පහළ යනවා. ඔයාගේ සතුටේ මට්ටම ඩොපමින් බේස්ලයින් එක ඉතා පහළට වැටෙනවා. ඒකේ ප්‍රතිඵලය ඔයාට වැඩක් කරන්න කම්මැලි. පොතක් කියවන්න හිතෙන්නේ නැහැ. ජිම් යන්න ජවයක් නැහැ. මොකද මොළේ දන්නවා ඊට වඩා ලේසියෙන් ඊට වඩා වැඩි සතුටක් ක්ෂණිකව ගන්න පුළුවන් කියලා. මේක තමයි ඇබ්බැහියේ මුල්ම පියවර. ජීවිතේ අරමුණු වෙනුවෙන් තියෙන ඩ්‍රයිව් එක නැති කිරීම. ඩොක්ටර් පීටර්සන් මේකට කියන්නේ සුපර් ස්ටිමියුලස් කියලා. මේ සංකල්පය ඇත්තටම අපේ පරිණාමීය ක්‍රියාවලිය එවලූෂනරි ප්‍රොසෙස් එක උඩු යටිකුරු කරනවා. අපේ මොළය හැදිලා තියෙන්නේ සැබෑ ලෝකයේ දේවල්, ආහාර, සහකාරියන් හොයන්න. හැබැයි පෝනෝග්‍රැෆි කියන්නේ අතිශයෝක්තියක්. ඒක සැබෑ ලෝකයේ නැති අතිශයෝක්තියට නංවපු හයිපර් ඇට්‍රැක්ටිව් දෘශ්‍ය උත්තේජනයක්. ලේසියෙන් ප්‍රවේශ විය හැකි දෙයක්. මේක ගන්න ඔයාට කිසිම සමාජීය, මානසික හෝ ශාරීරික මහන්සියක් අවශ්‍ය නැහැ. පරිණාමයේදී ඔයාට මේ වගේ අධි ආකර්ෂණීය දේවල් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි අද ඔයාට ඕනෙම මොහොතක මේක ලබා ගන්න පුළුවන්. මොළය මේකට ප්‍රතිචාර දක්වන්නේ මේක තමයි ජීවිතේ උසස්ම රිවෝඩ් එක කියලා. ඒ නිසා සැබෑ ජීවිතේදී පාර්ට්නර් කෙනෙක් හොයාගන්න මහන්සි වෙන්න, කම්මැලි වැඩ කරන්න මොළය කැමති වෙන්නේ නැහැ. ඩොක්ටර් හියුබර්මන් කියනවා වගේ මේක ලේසියෙන් ළඟම තියෙන අධික ලෙස සැකසූ ආහාර වගේ. ඒකේ ලොකු රසයක් තියෙනවා. ඒත් සැබෑ පෝෂණය නැති නිසා ඔයා දිගින් දිගටම ඒක හොයනවා. මුලින් පොඩ්ඩක් බැලුවම ඇති වුණත් ඇබ්බැහිය ටිකෙන් ටික වැඩි වෙනකොට ඔයාට දැනෙනවා දැන් මේකෙන් මට කිසිම සතුටක් දැනෙන්නේ නැහැ කියලා. ඒක සිද්ධ වෙන්නේ ඇයි? මොළේ ඩොපමින් පරිපත්වලට අලුත් දේ, නොවල්ටි නිතරම අවශ්‍යයි. ඇබ්බැහියෙන් සිද්ධ වෙන වර්ධනය නිසා පරණ දේවල් වලින් උත්තේජනයක් නැති වෙනකොට මොළය ඊළඟ අලුත්ම දේ හොයන්න පටන් ගන්නවා. මේකේ භයානක ප්‍රතිඵලය මේ නිසා තමයි ගොඩක් අය ටිකෙන් ටික වඩාත් දරුණු, අසාමාන්‍ය හෝ ෆෙටිෂිස්ටික් දේවල් වලට යොමු වෙන්නේ. ඒකෙන් වෙන්නේ මොළේ තවත් ගැඹුරට ඇබ්බැහි උගුලක හිර වෙන එක. මේක හරිම භයානක වර්ධනයක්. මේකෙන් ඔයාගේ සැබෑ ජීවිතේ සාර්ථකත්වයට වෙන හානිය තමයි මේක. පෝනෝග්‍රැෆි වලට පුරුදු වුණු මොළයක් පුහුණු වෙලා ඉන්නේ ලිංගිකත්වය කියන දේ නැරඹීමෙන් උත්තේජනය වෙන්න. සැබෑ ජීවිතේ සම්බන්ධතාවයක් කියන්නේ සහභාගී වීමක් සහ සමාජීය අන්තර්ක්‍රියාවක්. මේකෙන් විකෘති වුණු අපේක්ෂාවන් නැති වෙනවා. පෝනෝග්‍රැෆි නිසා ඔයාගේ මොළයේ ඇතිවෙන අපේක්ෂාවන්, එක්ස්පෙක්ටේෂන්ස් සැබෑ ලෝකේ කිසිම දවසක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම සැබෑ පාර්ට්නර් එක්ක දුෂ්කරතා ඇති වෙනවා. මේ නිසා සැබෑ පාර්ට්නර් කෙනෙක් එක්ක සාර්ථක ලිංගික හෝ චිත්තවේගීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක අතිශයින්ම අපහසු වෙනවා. මොකද ඔයාගේ මොළය පුරුදු වෙලා ඉන්නේ ක්ෂණික සුපිරි උත්තේජනයකට විතරයි. මේ නිසා තමන්ගේ ශක්තිය, ජවය සහ ආත්ම විශ්වාසය නැති කරගන්නවා වගේම සමාජීයව හුදකලා වීමක් සිද්ධ වෙනවා. ඉතින් සහෝදරයා, මේ තමයි පෝනෝග්‍රැෆි කියන උගුලේ විද්‍යාත්මක ඇත්ත. මේක ඔයාගේ ජීවිතේ නිකන් විනෝදයක් විදිහට ගන්න එපා. මේක ඔයාගේ මොළය, ඔයාගේ ඩ්‍රයිව් එක සහ ඔයාගේ අනාගතය හොරකම් කරන ක්‍රියාවලියක්. ඔයාට මේකෙන් ගොඩ එන්න පුළුවන්. මේකේ රහස තියෙන්නේ ශුක්‍රාණු ධාරණය සහ අමාරු වැඩ කිරීම තුලින් මොළේ ඩොපමින් බේස්ලයින් එක සාමාන්‍ය තත්වයට ගන්න එක ඇතුලේ.
ඊට පස්සේ ඔයාට සාමාන්‍ය ජීවිතේ සතුට විඳින්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාට යමක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාගේ අදහස කියන්න. ඔයාගේ ගමනට අවශ්‍ය තවත් මේ වගේ වැදගත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.